වෙනද වගේ හරි ලස්සනට පටන් ගත්ත දවසක් නම් නෙමෙයි අද. මොකද මං ආයේ කවදාවත් යන්නේ නැහැ කියලා හිතාගෙන හිටපු තැනකට තමයි මට යන්න උනේ. ඒ ජෙනරල් හොස්පිටල් එකට මම ගියේ මගේ අක්කාගේ මරණ සහතිකය අරගෙන එන්න. ඉතින් මං හොස්පිටල් එක ඇතුලේ කිසිම දෙයක් වීඩියෝ කරේ නැහැ. මොකද ඒ හොස්පිටල් එකේ මට යන්න උන හැම තැනකම මට අක්කත් එක්ක මතකයක් තියෙන නිසා. ඉතින් මං සේරම වැඩ ටික කරගෙන ආයේ බස් එකේ ආවා. බස් එකේ එනකොට මං හරි ලස්සන දෙයක් දැක්කා. ඒක අයියා කෙනෙක් එයා කරන කෝස් එකකට සල්ලි මදි කියලා එයා ඔතන ඔය අර අපිට ඕනි කරන රූල් සෙට් එක තියෙන්නේ. ඒ සෙට් එක දීලා තමා එයා සල්ලි එකතු කරන්නේ. ඉතින් මං එහෙමම ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම මේ වැරද්ද 7-8 පාරක් විතර කරලා තියෙනවා මගේ ජීවිතේ. ඉතින් මං ආයෙ පාරක් ඒකම කළා. මම තනියම ගෙදර කොණ්ඩේ කපා ගත්තා. මට ඉක්මනට වැවෙන කොණ්ඩයක් තියෙන්නේ. හරි ඉක්මනට මගේ කොණ්ඩේ වැවෙනවා. ඉතින් මං ඒ වැවෙන කොණ්ඩේ චූටි කාලේ ඉඳන් මං හරි ඉක්මනට කපනවා. ඒක මම දන්න හැමෝමයි දන්නවා. මේ දවස හුඟක් අවුව සැර නිසා මං ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා මගේ මූණේ පිම්පල්ස් වගේක් ඇවිල්ලා තියෙනවා. මං හිතුවා ඉතින් අයිස් ටිකක් වතුර ටිකකින් මූණ හොදන්න ඕනේ කියලා. ඉතින් මං අයිස් වතුර වලින් මූණ හේදුවා. මේ උදේවරුව දුකෙන් පටන් අරගෙන හවස් වරුව සතුටින් ඉවර කරන්නේ කොහොමද කියලා ඇහුවොත් ඒක හරි අමාරු වැඩක්. අපේ ගෙදර අයට. මොකද අපි ඉන්නේ තාමත් අක්කට ඒ වෙච්ච දේ මානසික තත්වෙන්. ඉතින් මායි අම්මයි ගියේ. මායි අම්මයි එන ගමන් කතා කර ඇවිල්ලා අපි දෙන්නම කොහොම හරි ඒක විඳගෙන අපි දෙන්න හිතුවා ඔව ඔහොම තමයි. ඉපදෙනවා නම් මැරෙන්න වෙනවා. ඒකට වෙලාවක් කලාවක් කියලා දෙයක් නැහැ. ඉතින් අපි දෙන්න හිත හදාගත්තා ගෙදරට එන්න කලින් මේක හරි මෙතනින් ඉවරයි. අපි ආයේ මේ ගැන හිතලා දුක් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇවිල්ලා ආයෙත් සුපුරුදු විදිහට අපේ ජීවිතය ගත කරනවා. ඒක තමයි ඉතින් අපි කොච්චර ඇඬුවත් කොච්චර අපි හිතුවට මෙයා මැරුණොත් නම් මට ඉන්න බැරි වෙයි කියලා හිතුවට අපි කවුරුත් ඒ කෙනත් එක්ක ඒ වලට පනින්නේ නෑ නේද? අපි එතනින් එහාට අපේ ජීවිතය අරන් යනවා. ඉතින් එහෙම තමයි කාට වුණත් ඒ පොදුයි. මං හිතන විදිහට. ඉතින් මායි අම්මයි හිත හදාගෙන ඇවිල්ලා වෙනද විදිහටම හිටියා ගෙදරට වෙලා ඉතින්. අපේ අම්මට අද වැඩ නැහැ ගිය නිසා අපි එනකොට හුඟක් හවස් වුණා. මොකද වැඩ කීපයක්ම තිබුණා අක්කගේ සහතිකේ ගැන කරගන්න. ඉතින් මම මේ දැන් ඉච්චර වෙලා කර බලන්නේ මං කොණ්ඩේ කපපු විදිහ සාර්ථකද කියලා. ඇත්තම කිව්වොත් සාර්ථක නෑ. චුට්ටක් විතර ඇද වුණා. ඇද වුණත් ඉතින් මං ඒක ගාන්ට බැලන්ස් කරගන්නවා. තාත්තා දැක්කොත් නම් චුට්ටක් විතර කෑ ගහනවා කියලාත් මම දන්නවා. මම ඉස්සර එක දිගටම කොණ්ඩේ කපන නිසා මං ගොඩාක් ඉස්සර ඉස්කෝලේ ගියේ එක්ක කොණ්ඩේ කොටට කපලා එහෙම නැත්තම් චූටි කොණ්ඩේ බැඳලා. ඉතින් මට මෙහෙම කොණ්ඩේ මගේ මේ දැන් තියෙන ගානට මට ආස වුණා. මට කොණ්ඩ දෙකක් දැන් මේ කාලේ බැන්දොත් කොහොම තියෙයිද කියලා බලා ගන්න. ඉතින් මං ඒ නිසා කොණ්ඩ දෙකකුත් බැඳලා බැලුවා.
කුකුසයි කප්පා. මං ඉස්සර ඉස්කෝලේ ගියාම එක කාලයක්. මං කොණ්ඩේ බැඳලා ලස්සන බලලා ඉවර වෙනකොට අපේ අම්මා මට රොටි හදලා අනේ අම්මේ පිච්චෙනවා. පොල් දැම්මනේ. එහෙනම් මම දැන් යනවා නාන්න. නාලා ඇවිල්ලා හම්බෙමු. නාලා ඇවිල්ලා හම්බෙමු කිව්වට ඇත්තටම මට නාන්න ටිකක් රෑ වුණා. මොකද මමයි අම්මයි දෙන්නම එකතු වෙලා අම්මයි මමයි දෙන්නම ගෙදර හිටපු දවස නිසා ගේස් කළා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් ඔයාලා අතරට එනකම් බයි බයි. හැමෝටම සුබ දවසක් වේවා. හීනකින් හෝ තව කිකුට ඔබ